මොරටු හීනය මොරටු හීනය කියන්නේ අපි හැමෝගෙම ලස්සන බලාපොරොත්තුවක්. අපි අද යමු මොරටුව කැම්පස් එකේ වටයක් යන්න. මේ වෙනකොට අපේ සරසවිය ෆැකල්ටි ගොඩක් තියෙනවා. අපි ඒ හැම ෆැකල්ටි එක ගාවටම ගිහිල්ලා බලමු. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. අපි ගිහිල්ලා බලමු මොරටුව සරසවියේ වටේ රවුමක් ගිහිල්ලා බලමු. මම මේ ගමන පටන් ගන්න හැදුවේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක ගාවින්. අපි ඉස්සරහට ගිහලා බලමු. ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් කැම්පස් එකේ තියෙන මේන් ලයිබ්‍රරි එක. ඒකම අතනින් තියෙනවා මේන් ගේට් එක කැම්පස් එකේ. එතනින් තමයි වාහන ඔක්කොම එන්නේ. ඒ වගේම තව එහා පැත්තේ තව ගේට්ටුවක් තියෙනවා. ඒකෙන් තමයි ළමයින්ට ඇතුළට එන්න පුළුවන් වෙන්නේ. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. මෙතනින් බලා ගන්න පුළුවන් මේන් ගේට් එක. මේන් ගේට් එකත් එක්කමයි පහළට ගිහිල්ලා බලමු. ඔයාලට මෙතනින් පහළට බැස්සට පස්සේ බලා ගන්න පුළුවන් ලයිබ්‍රරි එකේ යටම තට්ටුව. එතනට කැම්පස් එකේ කියන්නේ අපාය කියලා. අපි ගිහිල්ලා බලමු ඇතුළට. එක්සෑම් දවස් වලට වැඩ කරන්න ගොඩක් ළමයි මේකට තමයි එන්නේ. මේක ඇතුළේ නිශ්ශබ්ද වෙන්න ඕන. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ ඔයාලට උඩින් පේන්නේ අපි වීඩියෝ එක පටන් ගත්ත තැන. අපි ආයේ මේන් ගේට් එක ගාවට ගිහිල්ලා බලමු. ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එක. අපි මේ ආයෙත් ඇවිල්ලා ඉන්නේ කැම්පස් එකේ මේන් ගේට් එක ළඟට. අපි එහෙනම් මේන් ගේට් එකෙන් ඇතුළට ගිහිල්ලා බලමු. අපි මුලින්ම මෙතනින් වම් පැත්තට ගිහිල්ලා බලමු. ඔයාලට මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ කැම්පස් එකේ තවුතිසාව. ඔයාලට මෙතනට ආවට පස්සේ ලස්සන අතනින් තමයි තියෙන්නේ අර ළමයින්ට එන්න පුළුවන් ගේට් එක. මේ ටිකේ ලස්සන කොළපාට පරිසරයක් තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ තියෙන ගස්වල ගොඩක් වෙලාවට ඇහැලමල් තමයි පිපෙන්නේ. ඒත් එක්කම ඔයාලට මෙතන වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් කැම්පස් එකේ ඇඩ්මින් බිල්ඩින් එක. මේ උදේ වෙලාවේ සත්තු ගෑ ගහනවා. මාරම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ කැම්පස් එක ඇතුලේ. ඔයාලට මෙතන වම් පැත්තෙන් පේනවා කැම්පස් එකේ තියෙන තවත් එක්සෑම් හෝල් එකක්. අපි ඒකත් පාස් කරගෙන ඉස්සරහට යමු. අපි මේ දැන් ඇතුල් වෙන්න හදන පාලමෙන් අපිට ගොඩ උඩට සහ සෙන්ටර් කෝට් එක උඩට යන්න පුළුවන්. ඒත් එක්කම මේ පාලම ඉවර වෙන්නේ සුමනදාස බිල්ඩින් එකෙන්. අපි ගිහිල්ලා බලමු.
ඔයාට අතනින් පේනවා BOC බැංක් එකේ ATM එක. ඒත් එක්කම ඔයාලට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් ගොඩ උඩ කැන්ටින් එක සහ ගොඩ යට කැන්ටින් එක. අපි ඒ පැත්තටත් ගිහිල්ලා බලමු. උඩ කැන්ටින් එකට යන්න තියෙන්නේ මෙතනින් තමයි. අපි ගිහිල්ලා බලමු. උදේ 7ට විතර මේ ඒරියා එකේ ගොඩක් සෙනග ඉන්නවා. ඔයාලට මෙතන දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් සෙන්ටර් කෝට් එකේ උඩ හවස් වරුවට එහෙම මෙතන මාරම ෆීලින් එකක් තමයි තියෙන්නේ. යාළුවොත් එක්ක කතා කරන්න නිදහසේ ඉන්න මෙතනට ඇවිල්ලා මාරම රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට අතන ATM එකත් එක්ක බැංක් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම කමියුනිකේෂන් එකකුත් බලා ගන්න පුළුවන් එතනම. අපි දැන් සෙන්ටර් එකේ උඩ ඉඳන් පහළට යමු. මේ තියෙන සෙන්ටර් එක මේ වෙලාවේ නම් කවුරුත් නැහැ සෙන්ටර් එකේ. නැත්තම් මෙතන පිරීලා ඉන්නවා කට්ටිය වැඩ කරනවා. මේ තියෙන්නේ ඔක්කොම කැන්ටින් ඒරියා එක. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ තියෙන ගහ තමයි මෙතනට කියන්නේ සීතකඟුල කියලා. මෙතනට කොයිම වෙලාවකවත් අවුව වැටෙන්නේ නැහැ. ඒක නිසා මාරම සීතලක් එතන තියෙන්නේ. ඔයාලට මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ කැම්පස් එකේ තියෙන බුදු පිළිමය බලා ගන්න පුළුවන්. ගොඩක්ම ආගමික වැඩසටහන් මෙතන තමයි තියෙන්නේ. මෙතනට ආවට පස්සේ මාරම නිදහසක් තමයි හිතට දැනෙන්නේ. මම ෂූස් දාගෙන ආපු නිසා මෙතනින් ඇතුළට යන්න නැතුව ඉන්නම්. අපි ආයෙත් යමු ගිහිල්ලා බලමු. ඒත් එක්කම ඔයාලට මේ පැත්තෙන් පෙන්වන්න තියෙනවා මෙතන තියෙනවා ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එක. මේ තියෙන්නේ ඒක. අපි යන් එතනින් හැරිලා යන් අතන කලින් හිටපු තැනට. මෙතනින් හැරිලා පාරේ මේ පැත්තට ගියාම තමයි ආකිටෙක්චර් ෆැකල්ටි තියෙන්නේ. මේ පැත්තෙන් අපිට යන්න පුළුවන් ආකිටෙක්චර් ෆැකල්ටියට. අපි ටික පහළට ගිහලා බලමු. අපිට මේ පැත්තෙන් ගියාට පස්සේ ආකිටෙක්චර් ෆැකල්ටිය බලා ගන්න පුළුවන්. ඒ වගේම එක්සෑම් හෝල් ගොඩක් මේ පැත්තේ තියෙනවා. ඔයාලට මෙතනින් පහළට ගියාට පස්සෙත් මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. පහළට බහැලා යන්න පුළුවන් පහළට. මෙතනින් පහළට බහැලත් අපිට ආයේ මේන් ගේට් එක ළඟට යන්න පුළුවන්. ඒක දුර වැඩි නිසා මං ආයේ ආපු පාරෙම පිටිපස්සට යනවා. අපි ගිහිල්ලා බලමු. මෙතන වම් පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කැම්පස් එකේ තියෙන වතුර ටැංකිය. අපි එකත් පාස් කරගෙන ආයෙ ඉස්සරහට යමු. අපිට මෙතනින් ආයි මේ පැත්තට ගියාට පස්සේ මේන් එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන්. මේ පැත්තට ගියාම තුම්මුල්ල ජංක්ෂන් එක බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට යනවා. මෙතන තියෙන කැන්ටින් ඒරියා එක. අපි ඉස්සරහට
මේ කියන තැනට කියන්නේ තුම්මුල්ල හන්දිය කියලා. මෙතන පාරවල් තුනකට බෙදෙන නිසා තමයි තුම්මුල්ල හන්දිය කියන්නේ. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. ඔයාලට මේ පැත්තෙන් ආවට පස්සේ මේ පැත්තේ තියෙනවා ලෙක්චර් හෝල් දෙකක්. මේ පාරේ යන්න පුළුවන් ලෙක්චර් හෝල් වලට. මේ පැත්තෙන් ආයි යන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් NA1 එක යට තියෙනවා, උඩ NA2 එක තියෙනවා. ඒ දෙක තමයි ලෙක්චර් හෝල් දෙකක් තියෙන්නේ. අපේ ලොකුම ලෙක්චර් හෝල් දෙකක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඔයාලට ලෙක්චර් හෝල් එකකුත් පෙන්න ගන්න පුළුවන් වේද කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ලෙක්චර් හෝල් තියෙන්නේ. මේක ඇතුලේ මාර දෝංකාරයක් තියෙන්නේ. අපි එළියට ගිහිල්ලා බලමු. මේ විදිහට තමයි ඔයාලට ලෙක්චර් හෝල් වල ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එකේ තව බිල්ඩින් එකක්. ඊට එහා පැත්තෙන් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ගර්ල්ස් හොස්ටල් එකේ තව කොටසක් තියෙනවා. අන්න අතනින් අර පේන්නේ එතනින් යන්න පුළුවන් ඒක ඇතුළට. ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ පාර ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට ඒත් එක්කම මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ මෙඩිකල් සෙන්ටර් එක. ඔයාලට මොකක් කර ලෙඩක් හැදිච්ච වෙලාවට මෙතනට අවිල්ලා බෙහෙත් ගන්න පුළුවන්. ඕන වෙලාවක මේ කැරලා තියෙනවා. ඒක නිසා ඔයාලට මෙඩිකල් වැඩ ඔක්කොම ටික මෙතනින් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ පැත්තෙන් තියෙනවා අපේ අනිත් කැන්ටිම L කැන්ටින් එක. අපි ඒක අර පැත්තෙන් එන ගමන් බලමු. අපි ඉස්සරහට යමු. ඔයාලට ඒත් එක්කම මෙතන දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් IT ෆැකල්ටි එක. ඔහොම ඉස්සරහට යම් පෙන්වන්නම් IT ෆැකල්ටි එක. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ IT ෆැකල්ටි එක. දිගටම තියෙන IT ෆැකල්ටි එක. ඔයාලට ඒත් එක්කම මේ පැත්තේ දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් 4th year එකේදී පිරිමි ළමයින්ට හම්බෙන හොස්ටල්. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් 4th year එකේදී පිරිමි ළමයින්ට හම්බෙන හොස්ටල්. ඒත් එක්කම අපි මේ පැත්තට යන්න තා. ඔයාලට ඒත් එක්කම වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ලොජිස්ටික් ඉන්ජිනියරිං බිල්ඩින් එක. අපි ඒකත් පාස් කරගෙන ඉස්සරහට යමු. ඔයාලට මේ දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. අපි ළඟට ගිහිල්ලා බලමු. මේක ලෝන් වීකෙන්ඩ් එකක් නිසා ගොඩක් ළමයි අඩුයි අද කැම්පස් එකේ. ඒ නිසා මට නිදහසේ වීඩියෝ කරගන්න පුළුවන් වුණාද. මේ තියෙන සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. අපි ඇතුළට යන්නේ නැහැ. අපි වටෙන් රවුමක් දාමු. නැත්තම් ගොඩක් වෙලා යනවා වීඩියෝ එක.
ඔයාලට පේනවා ඇති මාර්ම ලස්සන view එකක් තමයි තියෙන්නේ සිවිල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක ළඟට. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් සිවිල් ඩිපාර්ට්මන්ට් එක බලන්න ගියේ මෙතනින්. අපි එතන පහළ පාරෙන් ගිහිල්ලා බලමු. සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ යටින් ගිහිල්ලා බලමු. මාරම ලස්සන තැන් ටිකක් තියෙනවා. කැම්පස් එකේ අපිට නිදහසේම ඉන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ පැත්තේ තියෙන සිවිල් එකේ බිල්ඩින් එකක්. මෙතන තියෙනවා සිවිල් එකේ කැන්ටින් එක තියෙනවා. ඒ වගේම මෙතනත් තියෙනවා සිවිල් එකේ කැන්ටින් එකක්. අපි යන් ඉස්සරහට. මේ පැත්තේ ඔක්කොම සිවිල් එකේ ලැබ් ටික තියෙනවා. අපි සිවිල් එක පාස් කරගෙන ඉස්සරහට යමු. ඔයාලට මේ පැත්තෙන් ආයි යන්න පුළුවන් මේන් ගේට් එක තියෙන පැත්තට. මේ පැත්ත නිකන් කැලේ වගේ වෙලා තියෙන. අපි මේ පැත්තට යන්න නැතුව අපි යම් මේ පැත්තට ඉස්සරහට ගිහලා බලමු. පේරාදෙනියට මහවැලිය තියෙනවා වගේ අපිට තියෙනවා බොල්ගොඩ. අපි ගිහිල්ලා බලමු කැම්පස් එකේ තියෙන ලස්සනම ඒරියා එකට. අපි ගිහිල්ලා බලමු අපේ බෝට් යාඩ් එකට. එතන තියෙන සුන්දරත්වය බලමු ගිහිල්ලා අපි. මේ තියෙන්නේ අපේ බෝට් යාඩ් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලස්සන view එකක් තමයි මෙතනට තියෙන්නේ. මේ වෙලාවේ නම් මෙතන කට්ටිය ටිකක් ඉන්නවා. නැත්තම් අපිට බෝට්ටුවට ගිහිල්ලා බහැලා බලන්න තිබ්බා. ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලස්සන view එකක් මෙතනට තියෙනවා. මේ තියෙන්නේ අපේ බොල්ගොඩ ජලාශය. ඔයාලට පේනවා ඇති. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන සිවිල් බිල්ඩින් එකේ අනිත් පැත්ත. අපි ඉස්සරහට යන්නේ. අපිට ඔහම ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන් අපේ කැම්පස් එකේ තියෙන එක මායිමක්. ඔයාලට අර ඉස්සරහින් පේන්නේ කැම්පස් එකේ තියෙන එක මායිමක්. අපි දැන් මේ පැත්තට යන්. ඔයාලට මෙතන දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් ගර්ල්ස් හොස්ටල් ටික. මේ දිගටම තියෙන ගර්ල්ස් හොස්ටල්. ආයි අපිට මේ සිවිල් බිල්ඩින් එකේ ඉස්සරහට තමයි මේ පාරෙන් ගිහලා වැටෙන්නේ.
අර තියෙන අපි කලින් ආපු තැන අපි යන් එතනට ආයි. ඒ පැත්තෙන් අපි ඉස්සරහට යමු. මාර නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ තියෙන අපි දැන් කලින් ආපු පාර අපි ඒක නැතුව මේ පැත්තට යමු. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ ඩිපාර්ට්මන්ට් එක. අපේ ඩිපාර්ට්මන්ට් එක තමයි ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ බැක් ගේට් එක. මේ තියෙන බැක් ගේට් එක. මේ තියෙන ටෙක්ස්ටයිල් එකේ අලුත් බිල්ඩින් එක. මේ තියෙන පරණ එක. මෙතනින් ගියාට පස්සේ අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් අලුත් බිල්ඩින් එක. ඔයාලට මේ ඉස්සරහින් පේන ඒරියා එකෙත් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම එතන මුඩ තට්ටුවෙත් අපිට වැඩ කරන්න පුළුවන්. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයින්ට ඇවිල්ලා මේ ටිකේ වැඩ කරන්න පුළුවන්. ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ඉන්ජිනියරින් කියන එකෙත් දැන් ජොබ් තියෙනවා ගොඩක්. ඔයාලා ඒ වගේ පැත්තකට යන්න ආසයි නම් ඒක කරලා බලන්න. ඒකට හොඳ ජොබ් ෆීල්ඩ් එකක් දැන් මේ වෙනකොට තියෙනවා ඉන්ඩස්ට්‍රි එක තුල. ඔයාලට අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ කැම්පස් එකේ තියෙන වල. ඒකට අපි කියන්නේ ලගාන් එක කියලා. ඔයාලට අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් එළියට ආව ගමන් ඒක බලා ගන්න පුළුවන්. ඔයාලට අතනින් පේන්නේ එඩිට් කැන්ටින් එක. අපි ඒකට ගිහිල්ලා මොනවද කාලා බලමු අද. කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මේ තියෙන මෙතන තියෙන එල් කැන්ටින් එක. අපේ කැම්පස් එකේ තියෙන රසම කෑම තියෙන කැන්ටින් එක තමයි මේක. ප්ලේන් ටික ගන්න තියෙන මෙතනින්. ඔයාලට කෑම ගත්තට පස්සේ පිංගන් හොදන්න ඕනේ නැහැ. මෙතන රැක් එකක් තියෙනවා. ඒ රැක් එකෙන් තියන්න විතරයි තියෙන්නේ. අපි මෙතනින් මේ පැත්තට ගිහිල්ලා බලමු දැන්. ඉස්සරහට ගිහිල්ලා බලමු. වැස්ස නිසා මාරම ලස්සන වෙලා තියෙනවා ගස් වලට වතුර වැටලා. ඔයාලට මෙතනින් එලකිරි බොන්න පුළුවන්.
මෙතනින් වම් පැත්තට හැරුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කැම්පස් එකේ තියෙන ටෙනිස් කෝට් එක බලා ගන්න පුළුවන්, වොලිබෝල් කෝට් එක බලා ගන්න පුළුවන්, ඒත් එක්කම බාස්කට් බෝල් කෝට් එක, ඒ ඔක්කොම ටික මෙතන තමයි තියෙන්නේ. අපි යන් ඉස්සරහට බලමු ගිහිල්ලා. මේ ඉන්න අපේ බලු යාළුවෙක් කැම්පස් එකේ ඉන්න. හලෝ. මේ ග්‍රවුන්ඩ් ඒරියා එකේ අපේ ලස්සන මතක ගොඩක් තියෙනවා. අපි ලෙක්චර්ස් ඉවරලා හවසට ඇවිල්ලා අනිවාර්යෙන් මෙතන සෙල්ලම් කරන්න අමතක කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ඒරියා එකේ තමයි අපි සෙල්ලම් කරන්න ඇවිල්ලා අතන මේන් ග්‍රවුන්ඩ් එක තිබ්බත් අපි ගොඩක් වෙලාවට ඇවිල්ලා මෙතන වොලිබෝල් ගහනවා. ක්‍රිකට් තමයි ගොඩක් වෙලාවට ගහන්නේ. අතන වොලිබෝල් කෝට් එක තියෙනවා. මෙතන බාස්කට් බෝල් කෝට් එක තියෙනවා. මාරම ලස්සන දවස් ටිකක් ගෙවිලා ගියා මේ ටිකත් එක්ක. අපි ඉස්සරහට ගිහලා බලමු. මේ තියෙන වොලිබෝල් කෝට් එක. අපි ඉස්සරහට යමු. ඔයාලට මේ පැත්තෙන් ආයි පේනවා අපේ ග්‍රවුන්ඩ් එක. මාර පැත්තෙන් ග්‍රවුන්ඩ් එක පෙන්නන්න. මෙතනින් පල්ලෙහාට බැලලා අපිට ග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ කැම්පස් එකේ තියෙන මේන් ග්‍රවුන්ඩ් එක. ලොකු ඉඩක් තියෙනවා අපේ ග්‍රවුන්ඩ් එකේ. මේ තියෙන්නේ තනිකරම මේන් ග්‍රවුන්ඩ් එක අපේ. අපි ආයිච්චා. ඔයාලට මේ ග්‍රවුන්ඩ් එක ගාවින් කෙලින්ම ආවට පස්සේ යන්න පුළුවන්. අපි තවත් කැන්ටින් තියෙනවා. මෙතනින් ගියාට පස්සේ වෙර යන්න පුළුවන් වල කැන්ටින් එකට. අපි ගිහලා බලමු අතුරට. එතන තියෙනවා ආකිටෙක්චර් ළමයින්ට වැඩ කරන්න තැන. මෙතනත් පොඩි ජූස් බාර් එකක් තියෙනවා. ඒක නම් වහලාද? මේ තියෙන කැන්ටින් ඒරියා එකක් තමයි. මෙතනින් බලා ගන්න පුළුවන් උඩ තට්ටුවේ අපේ යුනියන් රූම් එක. මෙතන උඩ තියෙන අපේ යුනියන් රූම් එක. මෙතන තමයි ඔක්කොම ඉවෙන්ට්ස් ප්ලෑන් වෙන්නේ සහ ඒවයි වැඩ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ උතන තමයි. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ කැම්පස් එකේ වල කැන්ටින් එක. අදත් ඒකත් වහලා තියෙන්නේ අද නම්. මේ සම්පූර්ණ ඒරියා එක වල කැන්ටින් එකේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපිට මෙතනින් ඇතුළට ගිහිල්ලා අපිට යන්න පුළුවන් සුමනදාස බිල්ඩින් එකට. ඒකේ තමයි ගොඩක්ම ෆැකල්ටිස් තියෙන්නේ. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. CS ඩිපාර්ට්මන්ට් එක බලා ගන්න පුළුවන්, ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ තව ගොඩක් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට පේන මේ ඒරියා එකේ තමයි කැම්පස් එකේ තියෙන ගොඩක් ටිකට්ස් අරන් කරන ඉවෙන්ට්ස් ගොඩක් මෙතන තමයි තියෙන්නේ. වටෙන්ම කවර් වෙලා තියෙන නිසා ඒ ඉවෙන්ට්ස් මෙතන තමයි පැවැත්වෙන්නේ. මාරම ලස්සන view එකක් තමයි මෙතනට තියෙන්නේ. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු.
අපිට මෙතනින් දකුණට ගිහිල්ලා ආයෙත් අපේ ගොඩ කැන්ටින් වලට යන්න පුළුවන්. මෙතනින් තමයි අපිට එළියට යන්න තියෙන්නේ. මේ කොටස සුමනදාස බිල්ඩින් එකේ තවත් කෑල්ලක්. අපි එහෙනම් එළියට ගිහිල්ලා බලමු. එතනින් ගියාට පස්සේ බලා ගන්න. මේ පැත්තේ තියෙනවා ගොඩ කැන්ටින් එක, මේක උඩ තියෙනවා උඩ කැන්ටින් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සෙන්ටර් කෝට් එක. ඔහොම තමයි කැන්ටින් ටික යන්නේ. මේ විදිහට තමයි අපේ කැම්පස් එකේ කැන්ටින් ටික මම ඔක්කොම වගේ පෙන්නුවා. මේ විදිහට තමයි තියෙන්නේ. ළමයින්ට වැඩ කරන්න ඕනොත් මේ ඒරියා එකේ පුළුවන්. මේ තියෙන්නේ ගොඩේ යට කැන්ටින් එක. උදේ ටයිම් එකට මේ කැන්ටින් එකෙන් කෑම ගන්නවා කියන්නේ ඇත්තටම කරන්න බැරි වැඩක්. සෙනග මාරම විදිහට ඉන්න උදේට අද නිවාඩු දවසක් නිසා තමයි සෙනග අඩු. මං කලින් අර පඩිපිලකින් බැහැලා යන අතන පඩිපිලෙන් තමයි පහළට බැහැලා මේ කුඩින්ද. මෙතන තමයි අර වර්ක් ස්පේස් එකක් තියෙන ලොකු. අපි තව ටිකක් ඉස්සරහට යන්. මෙතන තියෙනවා කැම්පස් එකේ තියෙන තවත් ලස්සන තැනක්. අපි එතන බලන්නත් යන්. ඉස්සරහට යන්. පොඩි දුර ඇති. අතන තියෙන අපේ ග්‍රවුන්ඩ් ටික, බාස්කට් බෝල් ඒ කෝට් ටික. එතනත් එක්ක මෙතන තියෙනවා ජිම් එක අපේ. මේ තියෙන අපේ අලුත් ජිම් එක. ඒක අපිට ගොඩක් වල කූඩ නැති වුණත් ඉතින් සාමාන්‍ය අපේ වැඩ ටික කරගන්න ප්‍රමාණයට තියෙනවා. මෙතනින් ගියාම තමයි තියෙන්නේ අපේ ලගාන් එක. ඒ කියන්නේ පේරාදීනට වල තියනවා වගේ අපිට තියෙනවා ලගාන් එක. මෙතන තියෙන ටෙක්ස්ටයිල් ඩිපාර්ට්මන්ට් එක මම කලින් පෙන්නුවා ඔයාලට. මෙතන තියෙන ටෙක්ස්ටයිල් ඩිපාර්ට්මන්ට් එක. මේ තියෙන්නේ කැම්පස් එකේ තියෙන ලොකු ඉවෙන්ට් තියෙන තැන තමයි මේ තියෙන්නේ. ලොකු කැම්පස් එකේ තියෙන ලොකු ඉවෙන්ට් මෙතන තමයි තියෙන්නේ. අපි පහළට ගිහලා බලමු. ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පහලට ආවට පස්සේ මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඔය පේන පඩිවල තමයි වාඩි වෙන්න තියෙන කට්ටියන්ට මේ වගේ තැනකට ඇවිල්ලා performance එකක් ඉදිරිපත් කරලා බලන්න මාරම හැඟීමක් තමයි තියෙන්නේ. මේ තුඩට යමු. ලගාන්න එක එහා පැත්තට වෙන්න තියෙන්නේ අපේ මේන් ග්‍රවුන්ඩ් එක. මම ඔයාලට කලින් පෙන්නුවා. ඔය ඉස්සරහින් පේන්නේ අපේ මේන් ග්‍රවුන්ඩ් එක. මම ඉස්සරහට ගිහලා ඔයාලට පෙන්නන්නම්. මාරම ලස්සන view එකක් තමයි මෙතනට තියෙන්නේ කැම්පස් එකේ. ඔයාලට මේ කැම්පස් එකට ආවොත් ස්පෝර්ට් ගොඩක් තියෙනවා කරන්න. ඔයාලට කැමති එකක් තෝරගෙන කරන්න පුළුවන්. මාර්ම ඔපචුනිටි එකක් තියෙනවා. කලින් ග්‍රවුන්ඩ් එක පෙන්වන්න මම අතනින් තමයි පහලට ආවේ. මේ වෙලාවේ නම් හොකි ප්‍රැක්ටිස් යනවා ග්‍රවුන්ඩ් එකේ.
පේන ඇති වලට මැස් බයෝ ගන්න ගොඩක් කට්ටියන්ගේ හීන තමයි මොරටු හීනය. ඉතින් කොහොමරි ඒක හැබෑ කරගන්න වැඩ කරන්න ඒලෙවල් එක පාරක් කල්ල බැරි වුණත් දෙවනි පාර තුන්වෙනි පාර කරලා හරි කොහොමරි ගේම ගහලා මෙතැන්ට එන්න. මට කැම්පස් එකට ආවට පස්සේ දැනෙන හැඟීම ඔයාලත් මෙතැන්ට ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක මට කියන්න දෙන්න ඒක මාරම හැඟීමක් තමයි තියෙන්නේ.